සමාජ මාධ්‍යවල මේ දවස්වල බොහෝ විට මේ කතා කරන මාතෘකාවක් තමයි මේ ලංකාවේ වෙච්ච ව්‍යසනය. ව්‍යසනය කියලා කියන්නේ ගම් වතුර සහ නායම් සහ ඒ සම්බන්ධිතව ඇති වූ විපත්තිදායක තත්ත්වයන්. මේ කතා කරන අතරතුරේ මම දැකපු කරුණු කිහිපයක් වෙනවා. ඒ කරුණක් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගම් වතුර සහ නායම් ඇතිවෙන්ට හේතුව මේ දේව ශාපයක් කියන මතය සමහර මූුණු පොත්වල සහ සමාජ මාධ්‍යවල සැරටම කතා කරනවා. ඉතිං මඟද ඒ ගැන ඔබත් එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දෙවියෝ කියන්නේ කවුද? දෙවියෝ කියන්නේ යාලා මවල නැත්තම් බිහි වෙලා තියන්නේ කොහොමද කියන එක අපි පොඩි කාලේ උනත් දැකලා තියෙන ඉගෙනගෙන තියෙන ඉතිහාස පොතින් ඉගෙනගෙන තියෙන කරුණු අනුව දෙවියන් කියලා කියන්නේ මේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන මිනිස්සු යහපත් වැඩ කරපු නිසාම උන්ව දේවත්වයටපත් වුණා. දෙවියන් කියලා කියන්නේ මගේ මතයේ විදිහට සබහා දහමේ අසිරිමත් නිර්මාණයක්. ඉතින් මේ වෙලාවේදී කල්පනා කරනකොට මේ දෙවියන්ගේ සාපේ හොඳ වැඩ කරපු මිනිස්සු තමයි දේවත්වයටපත් වෙන්නේ. එතකොට මේ හොඳ වැඩ කරපු මිනිස්සු මරන්න ඊට පස්සේ ගෙවල් විනාශ කරන්න එතනින් ගියාම දේපල විනාශ කරන එක අහිංසක මිනිස්සුන්ට යන නමන් නැති කරන එක ඊට පස්සේ විවිධ විදිහට මේ කියන විදිහට දෙවියන්ගේ සාපේ හින්දා මිනිස්සුන්ට සාපේ වදිනවා. නිවැරදි වේජු කරුණක් තමයි දෙවියන් කියලා කියන්නේ ඉතිහාසයේ යහපත් වැඩ කරලා මිනිසුන් අතරෙත්ම වන්දනාමාට නැත්තම් වැදුම් පිදුම් වලට ලක්වුණු පිරිසක්. ඉතින් ඒ හින්දා මේ හැමදේම වෙන දේවල් දෙවියන් පිටට නැත්තම් සබහාදහම පිටට දාලා මේකේ වගකීමෙන් බැහැර වෙනවා නම් ඒක නෙවෙයි අපි කරන්න ඕනේ. ඒ හින්දා මම ඔබට කියන්න අද බලාපොරොත්තු වෙන්නේ මේ සබහාදහම කියන්නේ අපූර්ව නිර්මාණයක්, විශ්ව නිර්මාණයක්. එතකොට දෙවියන් කියලා කියන්නේ සබහා දහමෙන් නිර්මාණය කරපු අසිරිමත් මිනිස්සෙක් නැත්තම් සත්වෙක්. ඒ හින්දා මේ සිදුවෙච්ච ව්‍යසනය මම හිතන්නේ සුනාමි ව්‍යසනයටත් වඩා විශාල ව්‍යසනයක් අද වෙනකොට වෙලා තියෙනවා. අපේ ලංකාවට විශේෂයෙන් මධ්‍යම පළාතේ දැඩි විනාශයකට පාත්‍ර වෙලා තියෙනවා. ඒකට මූලික හේතුව පරිසරය විනාශ කිරීම සහ පරිසරයට අනුගත නොවීමයි. එනිසා මං වැඩියමුත් කියන්නේ මේ තත්ත්වය නැත්තම් මේ පරිසර විනාශ නැත්තම් පරිසර හානිය අපි අවම කරගත්තේ නැත්තම් මීටත් වැඩිය ලොකු විපත්තිදායක තත්ත්වවලට මතු අනාගතයේදී මේ රටපත් වෙනවා නිසකයි. ඒ වගේම වෙන හොඳ දේවල් දෙවියන්ගේ ආශිර්වාදය කියන වගේම යම්කිසි අසුබ දෙයක් වුණොත් ඒ දෙවියන්ගේ සාපේ කියන එක ට මං විරුද්ධ. හේතුව 2020 ශ්‍රී ලංකාවට සහ ලෝකෙට වුණ කොරෝනා වසංගත තත්ත්වය ඒකත් දෙවියන්ගේ සාපයක්ද? එහෙම කල්පනා කරොත් ඊළඟට ලෝකයේ වෙන උදාහරණයක් විදිහට ඇමරිකාවේ වෙන ලැබුගිනි ඒවත් දෙවියන්ගේ සාපයක්ද? නෑ. ඒකට අපි හැම වෙලාවෙම ඔබට කියන්නේ අපි ආධ්‍යාත්මිකව සහ ධනාත්මකව චින්තනය වෙනස් කරගත්තේ නැත්නම් මේ රට තව දවසින් දවස වැටෙනවා මිසක් යහපත් තැනකට ගේන්න බෑ. ඒ නිසා දෙවියන්ගේ සාපයට වැඩිය පරිසරයට ආදරය කරපුවාම දෙවියොත් ඔබට ආදරය කරයි, දෙවියන් ඔබට ආශිර්වාද කරයි. ඊට අමතරව මේ දේවත්වයටපත් වුණු නැත්නම් ඉතිහාසයේ කතාවේ දැක්වෙන විදිහට බොහෝ දෙවිවරු ඊළඟට අපි උසස්යයි කියලා සලකන මිනිස්සු ගොඩක් අය ඉතිහාස කතාවේ විදිහට ගෞතම බුදු පියාණන් වහන්සේගේ දහම ශ්‍රවණය කරලා යම්කිසි මාර්ගඵලයක් ලැබුව කට්ටිය නිසා කවදාවත් දෙවියන් කියන කොටාසය මිනිසුන්ට සාප කරන කොටාසයක් නෙවෙයි, මිනිසුන්ට ආශිර්වාද කරන කොටාසයක්. හැබැයි සබහා දහම කියන්නේ අපූර්ව නිර්මාණයක්. ඒ විනාශ කරොත් ඊට එරෙහිව කටයුතු කරොත් සබහා දහමේ ශාපේ නම් අනිවාර්යයෙන්ම ලැබෙනවා.